කොහොමද කට්ටේ හොඳින් කියලා හිතනවා. අද මම හදලා පෙන්නන්නේ ත්‍රෙස් ලෙචෙස් කේක් එකක් හදන විදිහ. ත්‍රෙස් ලෙචෙස් කේක් කියන්නේ කිරි ජාති 3කින් පොඟවපු සිම්පල් ස්පොන්ජ් කේක් එකක්. මේක හරිම රහයි. තේ වෙලාවට ඒ වගේම ඩිසර්ට් එකක් හැටියට නියම අයිටම් එකක්. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. අපි ඉස්සල්ලාම අපේ ස්පොන්ජ් කේක් එක හදාගමු. බෝල් එකක බිත්තරක හැම 10ක් හොඳට විස් කරගන්න පටන් ගන්න. ඒකට ටික සීනි ග්‍රෑම් 150ක් මේ විදිහට විස් කරන ගමන් එකතු කරගන්න. මේ මික්ස්චර් එක හොඳට විස් කරගන්න මෙන්න මේ වගේ පාට අඩු වෙලා ඒ වගේම ක්‍රීමි ටෙක්ස්චර් එකක් ලබා ගන්නකම්. දැන් මේකට එකතු කරගමු වැනිලා තේ හැන්දක්. ඒ වගේම කිරි මිලිලීටර් 150ක්. දැන් මේකත් හොඳට විස් කරගන්න. ඊට පස්සේ වෙනම බෝල් එකක අපි එකතු කරගමු පිටි ග්‍රෑම් 250කුයි බේකින් පවුඩර් තේ හැඳි 2කුයි ඒ වගේම ලුණු තේ හැඳි භාගයකුයි. මේ ටිකත් මේ වගේ විස් කරගන්න හොඳට හාමු වෙනකම්. අපි දැන් අපේ dry ingredients ටික අපේ බිත්තර කිරි මික්ස්චර් එකට මේ වගේ ෆෝල්ඩ් කරගමු. මේ ටික හොඳට හාමු වුණාට පස්සේ මේ මික්ස්චර් එක ස්ටෑන්ඩ් බයි එකේ තියාගමු. අපි ඊළඟට බිත්තර සුදු මද 6ක් හොඳට විස් කරගන්න පටන් ගමු. ඒකට අපි ටික සීනි ග්‍රෑම් 50ක් එකතු කරගමු. මේ ටික හොඳට විස් කරගන්න මේ වගේ ලස්සන මරාං එකක් ලබා ගන්නකම්. දැන් මේ සුදු මද ටික අපේ කලින් හදාගත්ත කේක් බැටර් එකට හිමින් පරිස්සමෙන් ෆෝල්ඩ් කරගමු. වැඩේ ටිකක් ලේසි කරගන්න මම මරාං එකෙන් පොඩ්ඩක් අරගෙන කේක් බැටර් එකට හොඳට කලවම් කරගෙන එකතු කරලා මම මේ මික්ස්චර් එක ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කරගන්නවා ඉතුරු සුදු මද ටිකට. ඊට පස්සේ අපිට මික්ස්චර් එක ෆෝල්ඩ් කරගන්න තවත් ලේසි. දැන් අපේ ස්පොන්ජ් කේක් බැටර් එක බටර් වලින් තවරගත්ත oven dish එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන අපි මේක බේක් කරගමු සෙල්සියස් 180ට රත් වෙච්ච oven එකක විනාඩි 30ක් විතර. දැන් අපි අපේ ත්‍රෙස් ලෙචෙස් සිරප් එක හදාගමු. අපේ මේ රස කේක් එක පොඟවන්න. බෝල් එකක එකතු කරගන්න ඩබල් ක්‍රීම් මිලිලීටර් 150කුයි evaporated milk tin එකකුයි ඒ වගේම කොන්ඩෙන්ස් මිල්ක් එහෙම නැත්නම් ටින් කිරි ටින් එකකුයි. evaporated milk tin හොයාගන්න බැරි නම් full fat කිරි ටිකක් හොඳට රත් කරගන්න ටිකක් තික් වෙනකම්. ඊට පස්සේ evaporated milk tin එකක බර ප්‍රමාණයම මේ රෙසිපි එකට එකතු කරගන්න. ඒ කියන්නේ ග්‍රෑම් 410ක්. මතක තියාගන්න කිරි එක රත් කරන ගමන් හොඳට හැඳි ගන්න. නැත්තම් කිරි එක කැට වෙන්න බලයි. ඒ වගේම මේ සිරප් එකට එකතු කරගන්නකොට හොඳට කූල් වෙන්නත් ඉඩ දෙන්න. දැන් මේ මිශ්‍රණයට වැනිලා තේ හැන්දකුත් එකතු කරගෙන මේ ටික හොඳට විස් කරගන්න. අපේ කේක් එක හොඳට බේක් වෙලාද කියලා බලන්න මේ වගේ ටූත්පික් එකක් පාවිච්චි කරලා බලන්න. ටූත්පික් එක එළියට ගන්නකොට මේ වගේ ක්ලීන් එකට තියෙන්න ඕනේ. ඊට පස්සේ කේක් එකට ටිකක් කූල් වෙන්න ඉඩ දීලා අපි ගෑරක්කුවක් පාවිච්චි කරගෙන කේක් එක හොඳට ඇනගෙන යන්න. ඊට පස්සේ අපේ ස්පොන්ජ් කේක් එක මේ වගේ අපේ ත්‍රෙස් ලෙචෙස් සිරප් එකකින් හොඳට පොඟවගමු. කිරි වැඩි කියලා බය වෙන්න එපා. අපේ ස්පොන්ජ් කේක් එක මේ රස ත්‍රෙස් ලෙචෙස් සිරප් එකේ ඔක්කොම හොඳට උරා ගනිමු. දැන් මේක ප්ලාස්ටික් රැප් එකකින් කවර් කරගෙන ෆ්‍රිජ් එකේ තියමු අපේ කේක් එක මේ ත්‍රෙස් ලෙචෙස් සිරප් එකේ ඔක්කොම උරා ගන්නකම්. ඒ කියන්නේ පෑ දෙකක් විතර. නමුත් ඊට වැඩිය හොඳයි ඉස්සරින්ද රෑ මේ ටික හදලා තිබ්බන. එතකොට කේක් එක තවත් රහ වෙයි. අපේ කේක් එක තවත් රස කරගන්න අපි ක්‍රීමි ටොපින් එකක් හදාගමු. බෝල් එකක ඩබල් ක්‍රීම් මිලිලීටර් 600කුයි සීනි ග්‍රෑම් 25කුයි වැනිලා තේ හැන්දකුයි හොඳට විස් කරගෙන එකතු කරගන්න. මේ වගේ සොෆ්ට් පීක්ස් හැදෙනකම්. තව විස් කරගන්න යන්න එපා. මොකද එහෙම නැත්තම් ඩබල් ක්‍රීම් එක බටර් වෙයි. බලන්න අපේ ස්පොන්ජ් කේක් එක අර රස කිරි මිශ්‍රණේ ඔක්කොම උරාගෙන දැනටමත් පට්ට රහ ඇති.
ඒත් කන්නිස්සල්ලා අපේ ශෝතිී ටොපිං එක මේකට උඩින් එකතු කරගන්න. ඊට පස්සේ මේක ලස්සන්ට ෆ්ලට් කරගෙන එක්කෝ කනකං ෆ්‍රිජ් එකේ අරන්තියාගන්න පුළුවන් නැත්තං මේ දැම්ම රසවිනින්න පුළුවන්. ලොකු කොටු හැඩයට කේක් එක කපාගෙන මේක සර්ව් කරන්න ස්ට්‍රෝබරි එහෙකුත් එක්ක. බලන්න මේ කේකේ කොච්චර සොෆ්ට්ද කියලා, කොච්චර මොයිස්ද කියලා. මේක හදලා කාලම බලන්න ඕන. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එකට subscribe කරලා bell notification එකත් click කරන්න. ඒ වගේම මාව follow කරන්න පුළුවන් Instagram එකේ, Facebook එකේ, ඒ වගේම TikTok එකේ. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකම් සියලු දෙනාටම peace.